අයිබෝවන් කියවරා මේ බක් මාසයේ ආරම්භයත් එක්කම අපි ලංකාවේ ගියත් පිටරටක ගියත් අපිට નિરાයාසයෙන්ම දැනෙන ෆීලිං එකක් තමයි අවුරුදු කියන්නේ. අද දවසේදී මේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වලත් හරි අපූර්ව කාර්යයක් සිද්ධ වෙනවා. ඒ තමයි ලීට්‍රෝ අවුරුදු ගෙදර 2026. මටත් ආරාධනාවක් හම්බුණා මේකට සහභාගී වෙන්න කියලා. ඉතින් මම අද ආවා ඒකට සහභාගී වෙන්න. හිතුණා ඔයාලටත් වෙන්නන්න මෙතන වෙන්න වැඩ පිළිවෙල මොකක්ද කියලා. අපි බලමු ඉස්සරහට අවුරුදු කැවිලි පෙවිලි අවුරුදු ක්‍රීඩා මේ හැමදේම මෙතන තියෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාලට වෙන්නන්න මෙතන වෙන්නේ මොනවද කියලා. පැටියනේ ආවෝ ආවෝ කෙලි සත්තේ සූර්ය මංගල්ලේ මොනගතේ නැවතුනේ හනිකේ වැඩ ආරම්භෙන්නේ එල්ලනේ කොල්ලනේ පදිමු ජිල්ලේ තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු තුනලු බලන්න සූර්ය මංගල්ලේ නන්ද කලු කුණු මුත්ත පුදන් රේ ඇහුණෝ ළඟවා පැටියනේ ආවෝ කෙලි සත්තේ ඉතින් ඔවුන්ගේ අනාගතයක් සර්ව ප්‍රකාරයෙන්ම ආලෝකමත් වේවා කියන මොනගතේ නැවතුනේ හනිකේ වැඩ ආරම්භෙන්නේ එල්ලනේ කොල්ලනේ පදිමු ජිල්ලේ තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු තුනලු බලන්න සූර්ය මංගල්ලේ රස අපේ නැටුවෝ දිව දිගේ එලි කොලේ කජු වලේ බැලුවෝ තරගනේ සූර්ය මංගල්ලේ රබානේ ඇවුලුනේ කිව්වෝ පද බැතිරේ අවසන්දේ දකුණනේ පිරුණෝ කිරිතිරේ තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු තුනලු බලන්න සූර්ය මංගල්ලේ නන්ද කලු කුණු මුත්ත පුතන් පීඨ ලැබ
දෙවි හතර වරන් ඇන්දේ කලුකුණු මුද්ද පුදන් ඊට ලැබ දෙවි හතර වරන් සූර්ය මංගල්ලේ සූර්ය මංගල්ලේ ඇහුණු ළඟවාගේ දංකරේ පැටියනේ ආවෝ කෙලිසත්තේ සූර්ය මංගල්ලේ සූර්ය මංගල්ලේ මොනගතේ නැවතුනේ හනිකේ වැඩ ඇරඹෙන්නේ එල්ලනේ කොල්ලනේ පදිමු ජිල්ලේ තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු කුමරු බලන්න සූර්ය මංගල්ලේ සූර්ය මංගල්ලේ නැන්ද කලුකුණු මුත්ත පුදන් පීට ලැබ දෙවි හතර වරන් ඇන්දේ කලුකුණු මුද්ද පුදන් ඊට ලැබ දෙවි හතර වරන් සූර්ය මංගල්ලේ සූර්ය මංගල්ලේ රස අපේ නැටුවෝ දිව දිගේ එලි පොලේ පිරුණු තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු කුමරු සොනාලි අද මේ 2026 ලීකෝ අවුරුදු ගෙදරට අවිල්ලා තෑග්ගුත් දෙන්න ඉන්නේ. සොනාලි මොකද හිතෙන්නේ අද දවසේ මේ ලීකෝ ආයතනයේ විශේෂ සංවිධානය කරපු මේ අවුරුදු උත්සවය ගැන? ඇත්තටම හරිම සතුටුයි මේ වගේ උත්සවයකට එන්න ලැබුණ එක ගැන. ඇත්තටම අපි දැන් ලංකාවෙන් ගොඩක් ඈත ඉන්නේ මෙහෙට ඇවිල්ලා දැන් මාත් ඇවිල්ලා අවුරුද්දක් විතර වෙනවා. ඒත් එක්කම අපිට ගොඩක්ම මතක් වෙන්නේ ලංකාව කොහේ හිටියත්. ඒ හින්දා හරිම සතුටුයි මේ වගේ උත්සවයකට එන්න ලැබිච්ච එක ගැන. දැන් මේ ලීකෝ ආයතනයේ හරහානේ ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ සංවිධානය කරපු ලෙලක් ඔයගොල්ලන් මේ ලංකාවේ මේ තියෙන මේ දවස්වල වයිබ් එක අමතක නොවෙන්න නව ශ්‍රීලංකෙදිත් ඒ සතුටේ සැමරීම ලබා ගන්න තමයි මේක සංවිධානය කරන්නේ. ඒ ගැන ලීකෝ ආයතනය ගැන වට අදහස්. ලීකෝ ආයතනය කියන්නේ හැම වෙලේම අපි ගැන හොයලා බලන ආයතනයක්. දැන් මේ වගේ උත්සවයක් සංවිධානය කරනවා කියලා අපිට කිව්ව ගමන් අපි මේකට ඇප්ලයි කරා. අපිට තිබුණා Google Form එකක් පුරවන්න. ඒකට ආයේ දෙපාරක් හිතුවේ නෑ. අපි ඒත් එක්කම ඇප්ලයි කරලා අපි දැන් ආවා මේ උත්සවයට. හරි සතුටුයි. ලංකාවේ කෑම හැමදේම තියෙනවා. ඒ වගේම අවුරුද්දේට අපි කරන ක්‍රීඩා හැමදේම තියෙනවා. පොඩි ළමයිටත් ගොඩක් සතුටුයි මේ වගේ උත්සවයකට එන්න ලැබුණ එක ගැන. අපි එන්ජොයි කරන ඉක්මන දවසම. සුපර්ලා තෑග්ග දින්න පුරේකටත් ස්තුතියි අදහස් දක්වන්න එකතු වුණා. Thank you. සූර්ය මංගල්ලේ නැන්ද කලුකුණු මුත්ත පුදන් පීට ලැබ දෙවි හතර වරන් ඇන්දේ කලුකුණු මුද්ද පුදන් ඊට ලැබ දෙවි හතර වරන් සූර්ය මංගල්ලේ සූර්ය මංගල්ලේ පැණි කැවුමේ රස අපේ නැටුවෝ දිව දිගේ එලි පොලේ කජුවලේ බැලුවෝ තරගෙනේ සූර්ය මංගල්ලේ සූර්ය මංගල්ලේ රබානේ ඇවුලුනේ කිව්වෝ පද බැතිරේ නවසඳේ දැකුමනේ පිරුණු කිරීතිරේ තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු කුමරු බලන්න සූර්ය මංගල්ලේ සූර්ය මංගල්ලේ නැන්ද කලුකුණු මුත්ත පුදන් පීට ලැබ දෙවි හතර වරන් ඇන්දේ කලුකුණු මුද්ද පුදන් ඊට ලැබ දෙවි හතර වරන් සූර්ය මංගල්ලේ සූර්ය මංගල්ලේ අඳුරේ ඇහුණු ළඟවාගේ දංකරේ පැටියනේ ආවෝ කෙලිසත්තේ
මල්ලනේ පදිමු පදිමු තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු කුමරු බලන්න සූර්ය මංගල්ලේ නැන්ද කළු කුණු මුත්ත පුදන් පීත ලැබ දෙවි හතරවරන් රස අපේ නැටුවෝ දිවදිගේ එලිකොලේ කජුවලේ බැලුවෝ තරගෙනේ සූර්ය මංගල්ලේ රබානේ ඇවුලුනේ කිව්වෝ පද බැතිරේ නවසඳේ දැකුමනේ පිරුණෝ කිරීතිරේ තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු කුමරු බලන්න සූර්ය මංගල්ලේ නන්ද කළු කුණු මුත්ත පුදන් පීට ලැබ දෙවි හතරවරන් ඇන්දේ කළු කුණු මුත්ත පුදන් පීට ලැබ දෙවි හතරවරන් සූර්ය මංගල්ලේ මාතකින්නවා කසුන් තමයි අද 2026 ලීඩ් ප්‍රෝ අවුරුදු ගෙදර ජයග්‍රාහී කම ඇදීමේ කණ්ඩායමේ නායකයා. දැන් කසුන් අපි ලංකාවේ නම් මහ පොළොවේ තමයි මේ කම අදින්නේ මේ ජවය අරගෙන කකුල් වලට බර දීලා අද ඔයගොල්ලෝ මේ නෙට් බෝල් කෝට් එක සපත්තු දාගෙන තමයි බය කම ඇද්දේ. එක්ස්පීරියන්ස් එක වෙනස් වුණාට ආතලක වෙනසක් නැහැ මං හිතන්නේ. ඇතන මලි ඔයාලට පේන්නේ නැති අපි තරඟවට කීපයක් සෙල්ලම් කරා. ඔව්. ලංකාවේ කමාදිනකොට අපි තනකොළ බිස්සවල් වල වලවල් හදාගෙන සපත්තු දාගෙන වෙන මේවට සපත්තු දාගෙන ඒ කරපුවාට ඒව කරන්න බෑ මෙතන. මෙතන වෙනම ස්ට්‍රැටජිස් යූස් කරන්න. හරිද? අපිට ලිස්සන පොළවක් තියෙන්නේ. හැබැයි අපි ගේම අතාරියේ නෑ. ඔයාලා දකින්න ඇති හැම ගේමම අපි තරඟවට දෙකකින් ජයග්‍රහණය කරා. ඇඟේ හයි විතර තිබිලා මදි මොලයක් ඒ හයි විතරක් මදි. මොලේ තියෙනවනේ අනිවාර්යයෙන්ම කම ඇදීමේ ක්‍රීඩාවට. අපි ප්‍රොෆෙෂනල් කම අදින්නව නෙවෙයි. හැබැයි නවසීලන්තේ අපි කම අදින්න වෙලා තියෙනවා. දැන් අද දවසේ මේ ලීඩ් ප්‍රෝ ආයතනයේ ඔයාලා වෙනුවෙන් සංවිධානය කරලා තියෙන මේ අවුට් බූස්ටර් එක ගැන මොකක්ද ඔයාගේ අදහස? ඇත්තටම මලිත් මේ වගේ එකක් ඕගනයිස් කරන්න හරිම අමාරුයි. ඉන්දික අයියා ප්‍රදීප අක්කා ඒ දෙන්න මේ වැඩේට මුල් වෙලා ජීවුරුද්දක් කරා අපි සපෝට් එක දෙනවා. මේ කරන වැඩේ ඇත්තටම අපේ දැන් නවසීලන්තේ මම මෙහෙම කිව්වොත් නෙවෙයි. නවසීලන්තේ ඉන්නේ ගොඩක් මිනිස්සු මේ සෙටල් එක. එතකොට මේ සෙටල් වෙන අතරතුර එයාලගේ පොඩි ළමයි ඉන්නවා. ළමයි ලංකාවේ නම් මෙහෙට අරගෙන එනකොට ඒ ළමයින්ට ඒ සංස්කෘතිය කියලා එක ඒ ළමයින්ගෙන් ඈත් වෙනවා. ඉතින් මේ වගේ එකකදී ඉන්දික අයියාගේ ප්‍රදීප අක්කගේ පළවෙනි පරමාර්ථය තමයි ඒ ළමයිට සංස්කෘතිය ඉස්සරහට ගෙනියන එක. අපි කරන්නේ මේකට සහයෝගයක් දෙන එක. මේක ගිය අවුරුද්ද කරා මේ අවුරුද්ද කරනවා. මම හිතනවා ලබන අවුරුද්ද නම් ඉස්සරහට ඉන්දික අයියා ප්‍රදීප අක්කයි මේක කරයි කියලා මේක සුපිරි වැඩක්. හරි. එහෙනම් බොහොමත්ම ස්තුතියි අද දස්තක් ගන්න එකතු වුණාට සුබ පැතුම් ඔබලාගේ ජයග්‍රහණය. Thank you mate. Thank you very much. No worries mate. එන්නේ අවුරුදු කුමරු බලන්න සූර්ය මංගල්ලේ නැන්ද කළු කුණු මුත්ත පුදන් පීට ලැබ දෙවි හතරවරන් ඇන්දේ කළු කුණු මුත්ත පුදන් පීට ලැබ දෙවි හතරවරන් සූර්ය මංගල්ලේ
නැටුවෝ දිවදිගේ එලිකොලේ කජුවලේ බැලුවෝ තරගෙනේ සූර්ය මංගල්ලේ රබානේ ඇවුලුනේ කිව්වෝ පද පැතිරේ අවසඳේ දැකුමනේ පිරුණෝ කිරීතිරේ තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු කුමරු බලන්න සූර්ය මංගල්ලේ නන්ද කලුකුණු මුක්ත පුතන් පීඨ ලැබ දෙවි හතරවරන් ඇන්දේ කලුකුණු මුද්ද පුදන් ඊට ලැබ දෙවි හතරවරන් සූර්ය මංගල්ලේ සූර්ය මංගල්ලේ නන්ද කලුකුණු මුක්ත පුතන් පීඨ ලැබ දෙවි හතරවරන් ඇන්දේ කලුකුණු මුද්ද පුදන් ඊට ලැබ දෙවි හතරවරන් සූර්ය මංගල්ලේ සාමාන්‍යයෙන් අවුරුදුත්සවයක් ගත්තහම අවුරුදුත්සවයේ උච්චතම තරඟ අවස්ථා දෙක තමයි අවුරුදු කුමරා සහ කුමරිය තේරීම. ලීඩ් ප්‍රෝ අවුරුදු ගෙදරත් අවුරුදු කුමරාවයි කුමරියවයි තේරුවා. හැබැයි ඊට කලින් ඇවිල්ලා හිටපු හැම දිනාටම ෆ්‍රී ඩිනර් එකක් ඇරේන්ජ් කරලා තිබුණා. සූර්ය මංගල්ලේ රබානේ ඇවුලුනේ කිව්වෝ පද පැතිරේ අවසඳේ දැකුමනේ පිරුණෝ කිරීතිරේ තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු කුමරු බලන්න සූර්ය මංගල්ලේ නන්ද කලුකුණු මුක්ත පුතන් පීඨ ලැබ දෙවි හතරවරන් ඇන්දේ කලුකුණු මුද්ද පුදන් ඊට ලැබ දෙවි හතරවරන් සූර්ය මංගල්ලේ කොවුලගේ අඳුරේ ඇහුණෝ ළඟවාගේ ලංකරේ පැටියනේ ආවෝ කෙලිසත්තේ සූර්ය මංගල්ලේ මොනගතේ නැවතුනේ හනිකේ වැඩ ඇරඹෙන්නේ එල්ලනේ කොල්ලනේ පදිමෝන්ජිල්ලේ තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු කුමරු බලන්න සූර්ය මංගල්ලේ නන්ද කලුකුණු මුක්ත පුදන් පීඨ ලැබ දෙවි හතරවරන් ඇන්දේ කලුකුණු මුද්ද පුදන් ඊට ලැබ දෙවි හතරවරන් සූර්ය මංගල්ලේ මාත් එක්ක ඉන්නවා ඉන්දික රත්නායක තමයි මේ ලීඩ් ප්‍රෝ ආයතනයේ ෆවුන්ඩර්. ඉතින්යි කොහොම ස්තුතියි අද දවසේ මට ආරාධනා කරාට මේ ලීඩ් ප්‍රෝ අවුරුදු ගෙදරට අද අති විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඔයාලා ආයතනයෙන් ඇවිල්ලා ඉන්න ස්ටුඩන්ට්ස් ලගේ ෆැමිලිස් නේ ෆ්‍රෙන්ඩ්ස්ලා. ඔයාලට මොකද හිතෙන්නේ අද දවස ගැන? අතන මවන්නේ හරිම සතුටු දවසක්. දරුවා දෙමාපියෝ හැම කෙනෙක්ම එකමුතු වෙලා එකා වගේ ඉන්නවා. අපෙන් ආපු 2019 ඉඳලා ආපු හැම කෙනෙක්ම accountants IT managers engineers doctors lawyers ඔක්කොම මෙතන එකතු වෙලා සහෝදරයෝ හිතවත්තු නෑදෑයෝ වගේ ඒගොල්ලන් දුර රටක හිටියට ඒගොල්ලන්ට ෆීල් වෙන්නේ නැහැ ඒගොල්ලන් තනියම කියලා. ඒගොල්ලන්ට අපි එකම පවුලක් විදියට එකතු වෙලා මේ යන ගමනේ අපි ඒගොල්ලන්ට උදව් කරනවා. තවත් සමගියෙන් කරන වැඩසටහනක් තමයි මේක. දැන් සාමාන්‍යයෙන් ඒජන්සි එකකින් ස්ටුඩන්ට්ස් ආවහම සාමාන්‍යයෙන් අපිට පුළුවන් ආෆ්ටර් සර්විස් එකක් විදියට ඒගොල්ලන්ට ජොබ් එකක් හොයලා දෙන එක ගැන කියන්න. ඒකට අවුරුදු උත්සවයක් ඕගනයිස් කරන්න ඕනේ නැහැනේ. ඇයිද හිතන්නේ අවුරුදු උත්සවයක්? ගොඩාක් කට්ටිය සමහර වෙලාවට තනි වෙලා වගේ ඉන්නේ. ඒගොල්ලන්ට නෑදෑයෝ
වෙලා හිතවත් නැහැ. සමහර කට්ටියට යන්න උත්සව නැහැ. ඉතින් සමහරු ගෙදරටම හිර වෙලා. ඉතින් සමහර වෙලාවට මේ කවුම් ගෙඩිය පිළිපත් කරලා කාලා මෙහෙම කට්ටියත් එක්ක එකතු වෙනවා කියන්නේ මේ ලෝකේ රටවල් හැමතැනම අමාරු කාලේ කියන්නේ මිනිස්සු ස්ට්‍රෙස් එකේ ඉන්නේ. එතකොට මේක අපි කරන බිස්නස් එක සල්ලිම පමණක් නෙමෙයි මිනිස්සුත් එක්ක කරන ව්‍යාපාරයක්. ඉතින් මේගොල්ලන්ව ඉස්සරහට ගෙනියලා ඒගොල්ලන්ගේ කිවි ඩ්‍රීම් එකට යන්න ඔළුව හදන්න ඒගොල්ලන්ට පුළුවන් ධෛර්යය දෙන වැඩසටහනක් තමයි මේක. දැන් ලංකාවේ අපි දන්නවා අවුරුද්දස්තව කිව්වහම අනිවාර්යයෙන්ම කලෙක්ෂන් එකක් මලි කලෙක්ෂන් එකක් දානවා. සම්මාදම් අරමුදලකින් තමයි මේ වගේ වැඩ කරන්නේ. ඕගොල්ලොත් මේ සම්මාදම් දාලාද මේ වැඩේ කරන්නේ? මේක සම්පූර්ණම ලීඩ් සල්ලියෙන් අපේ වේදමෙන් අපි කරන්නේ. අපේම වැඩ කරන්නේ ස්ටුඩන්ට්ස්ලා එක එක ආයතනවල ගිෆ්ට් වලට විතරක් අපිට ආධාර කරා. ඒ ඇරෙන්නේ හැමදේම අපි ලීඩ් කෝ එකකින් මේක අපිට යන මුදල වේදමක් නෙමෙයි. අපෙන් ආපු පිරිස සතුටු වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ සතුට තමයි අපේ සතුට. එතකොට අන්තිම වශයෙන්ම හන්දිමේ ඕගොල්ලන්ගේ ආයතනයේ හරහා ඉස්සරහට එන්න ඉන්නයිට මොකද වටින් පිටපණින්නේ? ඇත්තටම මල්ලි අපි පවුලක් විදියට අපේ ළමයි මගේ ගෙදර ඉතින් වගේම අනිත් කට්ටියටත් අපි සලකනවා පුළුවන් කට්ටියට රස්සා හොලා දෙනවා. පුළුවන් කට්ටියට PR එක යන්න උදව් කරනවා. පුළුවන් කට්ටියට පුළුවන් විදියට හත දෙන එක තමයි අපේ කෙලින් පරම යුතුයකම වගේම අපේ පරමාර්ථය. මොකද ස්ටුඩන්ට් බේස් කෙනෙක් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ කරාට මේ ආවට පස්සේ තමයි මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන්නේ. ඒ ප්‍රශ්න වලට මුහුණ දීලා ප්‍රශ්න වලින් ගොඩ ගිහිල්ලා කොහොමද නවසීලන්තයේ ජීවිතය හදාගෙන කිවි ඩ්‍රීම් එකට යන්නේ කියන එක තමයි ඉස්සෙල්ලා අන්තිම ප්‍රශ්නේ කිව්වොත් මට මේ කතා කරගෙන යද්දි තව ප්‍රශ්නයක් ආයිද? තව ප්‍රශ්නයක්. ඇයි අද දවසේදී මට ආරාධනා කරේ? ඇත්තටම ඔයා මම දැකලා තියෙනවා පොදුවේ නිව්සීලන්ත අපි ගෲප්ස් වල ඔයා මිනිස්සුන්ට හරි ඇඩ්වයිස් දෙනවා. ඔයා දන්නේ නැති පිරිස ඔයාගෙන් ප්‍රශ්න අහනකොට මම දැකලා තියෙනවා හරි ගයිඩන්ස් එක. ඇත්තසැටියෙන් කතා කරනවා. ඇත්තසැටියෙන් කතා කරලා මිනිස්සුන්ට ඔයාට කිසිම වාසියක් නැතුව ඔයා උදව් කරනවා. ඒ නිසා තමයි ඔයා වගේ අවංක කෙනෙක්ට මම කතා කරේ මල්ලි එන්න. මේක අපි අවංක කරන ඔයා අවංකයි. ඉතින් ඒ නිසා අපි පුළුවන් විදියට අපේ කමියුනිටි එකට අපි උදව් කරමු. බොහොමත් ස්තුතියි මට ආරාධනා කරාට. Thank you so much. වගේ වල ලීපෝ ආයතනයේ මම සුපදනවා. ඉදිරියටත් හැම කටයුත්තක්ම තමන්ම සාර්ථකව කරගන්න දෙන්න කියලා. Thank you so much. විවිධ සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වුණු ලීඩ් ප්‍රෝ අවුරුදු ගෙදර නිමාවට පත් වුණේ DJ සංගීතයට කට්ටියම ලස්සන ඩාන්ස් කරලා සතුටින් විසිර ගියාමයි. දිවදිගේ එලිකොලේ කජුවලේ බැලුව තනගෙන